යාළුවනේ මේ තමයි අපේ වගාව. කාටවත් අත පාන්නේ නැතුව අපි සකස් කරපු අපේ බටු වගාව. ඉතින් දැන් නම් පළදරලා තියෙන්නේ. මම කියනවා ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් රටට ගමට අපි දායකත්වය දෙන්න ඕනි. මෙහෙම ඉතින් මම නම් ගොඩාක් මහන්සි වෙන්නේ නැහැ. මගේ මහත්තයා තමයි මේ විදිහට වගාවල් කරන්නේ. ඉතින් දැන් බටු වල මිලත් හොඳයි. ඉතින් හොඳට පළදරලා තියෙනවා. වැඩි බෙහෙත් ගහන්නෙත් නෑ අපි. නමුත් බටු වලට බෙහෙත් ගහන්න ඕනේ. නමුත් සීමා කරලා ගහන්න. මොකද අපි පරිභෝජනයට ගන්න නිසා. ඉතින් මම හිතනවා මේ වගේ හැමෝම මහන්සි වෙලා මේ වගේ දේවල් කරනවා නම් කොයිතෙන් කරනවා නම් ඇත්තටම අපි කාටවත් අත පාන්න නැතුව ජීවත් වෙන්න හැකි. ඒ වගේම ඊට අමතරව අපි දාලා තියෙනවා අඹ වගාවකුත්. අල්පොන්සු අඹ අන්නේ අඹ වගාවකුත් අපි කරනවා. ඒකේ යටි භෝග වගාවක් විදිහට තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා මම හරියටම නම් දන්නේ නෑ මේවා කරන්න. මම ඉතින් මගේ යාළුවන්ට බලන්න මේ බටු වගාව මෙහෙම දාන්නේ හරියටම වීඩියෝ කරන්න මම දන්නේ නෑ. ඉතින් මට සමා වෙන්න ඕනි. මම එහෙම හරියටම දන්නේ නෑ. මට හොඳ සුපිරි ෆෝන් එකකුත් නෑ. ඉතින් තියෙන ෆෝන් එකෙන් තමයි මගේ යාළුවන්ට බලන්න මම මේ දේ කරලා දාන්නේ. ඉතින් මගේ මහත්තයාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි තවත් මේ වගේ දේවල් කරන්න කියලා මම හිතනවා. ඉතින් හොඳට බටු පළදරලා තියෙනවා. ඇත්තටම ආසයි මෙහෙම ආවහම. ඉතින් මේක තමයි අපේ කොටුව. තව තියෙනවා. තව වගා කරලා තියෙනවා. මගේ යාළුවන්ට මම පෙන්නන්නම්. ඉතින් හරිම සතුටුයි මෙහෙම ආවහම මමත් එනවා. කට්ටිය දාලත් වැඩ කරනවා. ඊට අමතරව ඉතින් කොහොම නැතත් උඩු ගාන්න නැතත් අනිත් ඒවත් නැතත් පළ දරලා කඩන දවසට නම් මං අනිවාර්යෙන් එනවා. ඒ දවසට මමත් අනිත් වැඩ කරන ගෑනු අයත් එක්ක ඉතින් මේ අක්කලත් එක්ක මමත් හැමදාම අක්කලා නංගිලත් එක්ක හැමදාම මමත් කඩන දවසට නම් අනිවාර්යෙන් දවසම කඩනවා. මට වෙහසක් මහන්සියක් දැනෙන්නේ. බලන්න යාළුවනේ ලස්සනට පළ දරලා තියෙනවා. ලස්සනට පළ දරලා තියෙනවා. ආසයි දකිද්දි. ආසම ආසයි. තවත් මේ බෝක වැඩි දියුණු වෙන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලන්ටත් මේ වගේම හදාගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මම ඉතින් කියනවා. මගේ මහත්තයා තමයි ගොඩාක් මහන්සි වෙන්නේ. එයා උදේ ආවම රෑ වෙලා යන්නේ. ඉතින් අපේ බටු වගාව. ඉතින් ලොකු ප්‍රමාණික හදලා තියෙනවා. මේ දවස්වල නම් 450ට 400ට යනවා. අවුරුදු කිට්ටුව නම් 550ටත් දුන්නා 600ටත් දුන්නා. ඉතින් යාළුවනේ අපේ තියෙන වගාවල් මම ඔයගොල්ලන්ට දානවා. ඔයගොල්ලන්ගේ ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව දවසකින් මම මහත්තයාට කියලා මේ කොහොමද මේ හරියාකාරව වගා කරන්නේ කියලා එයා දන්න දැනුමත් ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු ඉන්නවා. එයා නම් ටිකක් ලැජ්ජයි. කියයිද දන්නේ නැහැ හැබැයි. මම කිව්වොත් කියයි. ඒක නිසා අදට නවතින්න. ඉතින් මේ තියෙන්නේ අපේ සරුසාර බටු වගාව. ඉතින් ආසයි දැක්ටි. මම හිතනවා ඔයගොල්ලෝ සතුටු වෙන්න ඇති කියලා. ඒක නිසා අදට නවතින්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ අපි අතපය අකුලගෙන ඉන්නේ නැතුව අපි මේ වගේ වගාවල් කරලා තමන්ගෙම කියලා වගාවක් කරලා ආදායමක් උපයගමු.